2008 එක ලෙක්චර් එකක් කරා බෙන්ටිං ලෙක්චර් කියලා තියෙනවා ඇමරිකන් ඩයබටිස් ඇසෝසියේෂන් එකකින් කරන වසරකට සැරයක් කරන ලෙක්චර් එකක්. ඒකෙදි දියවැඩියාවේ ලේටස්ට්ම නවීනතම දැනුම හුවමාරු කරගන්න ලෙක්චර් එකක්. ඒ බෙන්ටිං ලෙක්චර් කියන්නේ. ඉතින් එතුමා 2008 දී බෙන්ටිං ලෙක්චර් එකේදී කිව්වා ඒකේ මාතෘකාව වුණේ from triumvirate to ominous octet. triumvirate කියන්නේ හොඳ මේ දියවැඩියාවේ පැතොලොජි තුනක් ගැන කතා කරා. ඒ පැතොලොජි තුනත් එතුමාම තමයි හඳුන්වලා දුන්නේ 87 දී. ඊට පස්සේ එතුමා තමයි මේක නෑ මේ පැතොලොජි තුන නෙමෙයි දැන් 8ක් තියෙනවා කියලා මුලින්ම 2008 දී හඳුන්වා දුන්නා. මේ පැතොලොජිස් 8 ඇත්තටම දැන් මේක අහගෙන වෛද්‍යවරුත් ඉන්නවා කියලා මම දන්නවා. මේ වෛද්‍යවරුත් දැනගත යුතුමයි. ඊට අමතරව රෝගීනුත් දැනගන්න ඕනේ. දැන් ගොඩාක් මේ ඇත්තටම දැනුම කියන එක අපි ගොඩාක් වයිඩ් ස්ප්‍රෙඩ් ගොඩාක් AI tools තියෙනවා ChatGPT, Gemini, Perplexity වගේ මොකක් AI වලින් ගොඩාක් පේෂන්ට්ලා දැනුම හොයාගෙන යනවා. ඉතින් මේ දැනුම හරි විදිහට ලබා ගන්න එක හුඟක් වටිනවා. ඉතින් මම පුළුවන් තරම් සරලව මේ පැතොලොජි සට ගැන අද කියලා දෙන්නම්.